හැමෝටම. ඔව් හරිම ලස්සනයි. කූඹි ගුලක් ඇවිස්සුනා, කඩි ගුලක් ඇවිස්සුනා වගේ සඳරු අපූර්ව සඳරු මොහොතේ චූටි යාළුවන්ට තැනකි ලැබුණා. අනසමත් ප්‍රසන්නයක් දෙන්න ගාමිණී යෞවන සමාජයේ සේලම තරුණ ශක්තියට. ඔව් එරෙන් සුවිසල් මෙහෙවර ඔබේ බරපැන යොදාගෙන ඔබේ ශක්තිය දීලා දෝනි කියන අපේ චූටි අයියා ටෙරන්ස්. හරි. ඔව් දෙන්න පොන්චි යාළුවා ගාමිණී නේද? හරිම සොඳුරු චරිතයක් ගමේ. එරින් මේ චරිතයට අපි හරියට වෙන්නට ඕනේ. එයාට ආදරය කරන්න ඕනේ. අපි ගොඩක් ආදරේ ගාමිණී. ඔව් මම ආයෙත් ස්ථානේ එන්නට ඕනේ. නේද? ඔව් මාර්ගය ගමන් මාර්ගය නිවැරදි. මාතාගේ දීර්ඝ මාතාගේ පස්සේ දීර්ඝ මාතාගේ අපගේ රටේ මාර්ගය නිවැරදි කරගන්න සායක දක්වන්න. ඉතින් ප්‍රදේශවාසී හිතෝතරි මේ ඔබ දකින්නේ ධර්මවිද තරුණී සංවිධානය කළ තරුණ සංසදයේ සංවිධානය කළ මේ මහා පක්වාවලේ අතිරේ ගන්නවන මහා සයිකල් දාවර තරගයයි. මේ මුඛලේ ආරාධනා කරන උට අවශ්‍යතාවය ලබා දෙන්න ඉතින් ප්‍රදේශවාසී හිතෝතරි ධර්මවිද තරුණ සංවිධානය සංවිධානය කළ පක්වාවලේ ඉතිහාසයන්ගේ සයිකල් දාවර තරගයේ දැන් ප්‍රතිශීල ගමන් ආරාධනා කරනවා. ඔබ දන්නා හිතෝතරි ප්‍රදේශයේ ගමන් ගන්නේ ඒ බාහන පිටින ජාතවයි ඉතින් ගමන් ගන්නේ මෙනවියද කියලා දාලා නැහැ. ඒකට ගාමනිලධාරී ශ්‍රාවණත් අබේරත්න මහත්මයා, ඒ වගේම අජන්තා කුමාරිමිය, DMSP දිසානායක ආචාර්යතුමියට ඇරයුම් කර සිටිනවා. බැලුම් පිපිරීමේ තරඟයි සවුවේ විනිසුරු මණ්ඩලයේ ලෙස අපිත් එකතු වෙන්නට මේ අපූර්ව පරිශ්‍රයට එන්නට කියලා. සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ විඩාව නිවා ගන්නලත් එක අපූර්ව සිසිල් බීම ලීටර් එක බෝතලයක් ඔබට ගන්නට සූදානම්. බෝතලයට වලල්ල දැමීමේ තරඟ ඉසව්ව ක්‍රීඩා පිටියේ ඉදිරියේ සූදානම්. අධීක්ෂණය සඳහා කරුණාරත්න මහත්මයාට ආරාධනය කර සිටිනවා සංවිධායක මණ්ඩලයේ හැටි. කනාමුට්ටි තරගයක් තිබෙන අභියස සිටින බවක් අපේ විනිසුරු මණ්ඩලයේ ප්‍රකාශ කර සිටිනවා. මේ වෙනකොට මේ කරේ දිහාට ගියා එතන ගිහලා ගහුවා. බැලුන් මදි බවක් දැනෙනවා. ජුඩාලවන්ට කාර්යාලයෙන් බැලුන් ලැබෙන සලස්වන වල තරඟ සවුව සඳහා සිසිල් බීම බෝතලයේ වලල්ල දාන්න ඕනේ. බෝතලයට පක්මයි සූර්ය උදාවේ අවුරුදු සිරි අසිරිය ගෙදරට වෙලා ඉඳලා ලිප්පගිනි මොළවලා ගනුදෙනු කරලා අම්මා අප්පච්චිට බුලත් පුරුළු දීලා වන්දනා කටයුතු කරලා නෑගම් මෙහෙම ගිහිල්ලා ඉවර වෙලා ලස්සන අලුත් ඇඳුමක් ඇඳලා අද අලුත් අත්දැකීමක්
සටහනක් ගන්නවා පුංචි යාළුවෝ. ඒ අයට මේක ජීවිතේ පුරාවට අපූර්ව අත්දැකීමක් වේවි. ආකල්පමය සිතුවිලි දැහන්ගත කරાવી දැනුම කුසලතාවයේ හරහා ආකල්ප දිය යුතුයි. කරන්නට වෙනවා බැලුම් ප්‍රමාණය මදි නිසා මොකද ආපහු යන්න කියන්න බෑ පුංචි යාළුවෝ ඒක නිසා චුට්ටක් ඉන්න වෙනවා බැලුම් ටික නැත්නම් කියලා ගේනකම් හරි ඉස්සෙල්ලා පිළිවෙල සූදානම් කරගන්න දැන් ඔබට අවශ්‍ය ඒ පොල්ලත් රැගෙන වහාම ඉක්මනින් මොකද තව ටිකක් කරනකොට සමහරට වැස්ස එන්නට පුළුවන් සතුරු මන්සන්දියේ කුමුත් සෙවණේ ඡණ්ඩ ඉරුස් පතිත වෙලා තියෙනවා කමක් නැහැ සිසිල් සෙවණැල්ල මේ ගස් පියසෙන් එන සොඳුරු අපූර්ව හුලගත් එක්ක පහසු විලිමේ දරමිටි කොළ කාන්තා මෙන්න ඔබට අභියෝගයක් තියෙනවා. ඔබේ කුසලතාවයට අභියෝගයක්. එතෙන් ඔබට පුළුවන් තරඟ වඩින්නට අපි අපේ विशेषित आराधित ජාතියේ දැහැමි දරුවන් බිහිකිරීමේ වැඩසටහනේ නිර්මාතෘ විදිහට අපූර්ව මානව වාදියෙක් විදිහට වැඩ කරන අපූර්ව විදිහට සටහන් කරන දසලක්ෂයක අභිමානයෙන් අධියරට ගොඩාක් වැඩ කරමින් මැද පෙරදිග කඳුළු බින්දු යන නාමය හඳුන්වන සංගීත වේදිකයක් හැටියට මම එතුමා මතක් කරනවා සංවිධායක මණ්ඩලයේ විශේෂයෙන් මතක් කරන්නද කියලා කිව්වා විශේෂිත ආරක්ෂකමුත් හැටියට ඉන්නට පුළුවන් ඔන්න හොඳට මතක තියාගන්න දුරකථන අංක එහෙම ඉල්ලගන්න පුළුවන් ඒ වගේම අසිඳු නිම්සර ඉන්ද්‍ර සිරිචොන්ටි පුතා අවුරුදු මහපාරේ කේක් එකක් කපලා ඒ හරි රතු ටී-ෂර්ට් එකක් ඇඳගෙන එයා තමයි අවුරුදු 5ට අඩු ජාත්‍යන්තර තලයට යන මැද පෙරදිගට යන අපේ අම්මා අප්පච්චිලාට විරුද්ධව වැඩ කරන්නට කේක් එකක් කපලා අභිමානයෙන් තොස්සමින් අපේ වාසනාවක් මෙතුමා අපිට සහ සම්බන්ධ වෙලා ඉන්නා අපි ඔබතුමන් පැමිණීම අපට බොහොම සන්තෝෂයි කියලා මතක් කරමින් සූදානම් වෙන්නවා මට පේනවා විශ්වයේ තරණය කරන්න තව ගොඩක් දුර තියෙනවා මූල්‍යමය ආධාර ලොකු මුදලක් තියෙනවා අපිට ලෙන් කවරේට ඉතින් ඒක ගන්න ඔබ අද ජය කෙහෙලි නරඹන්නට ඕනි ඉතින් මම හිතන්නේ මේ මෙන්න අත විතරයි මෙතන විතරයි හරිම සොඳුරුයි ඔලේ
සභාපති යුකේසොස් උඩුකුඹුර මැතිතුන්ද ගෞරව බහුමානයෙන් මතක් කරන අතර එන්න මේ අවස්ථාවේදී මූල්‍යමය ත්‍යාග ලබා ගන්නට දහවන පතය තරණය කරමින් ජයගත් බෙනට් සහෘදයාට ආරාධනය කර සිටිනවා. ලැබුණු ත්‍යාගය අපේ නිශාන්ත බණ්ඩාර මැතිතුන් අතින් ගන්න එන්නට මේ ඉසව්වට ඔබට තමයි මේ ඇරීම. නිශාන්ත බණ්ඩාර ගරු මැතිතුන්ට අපි ඔව් මම හිතන්නේ තෑග්ග දුන්නට විතර සැබෑම පරිසර විද්‍යාලයේ සැබෑම සුබ මධ්‍යහ්නයක් වේවා අපේ ධර්මිටිපොළ ගාමිණී යෞවන සමාජයේ මම හිතනවා සභාපතිතුමා ලේකම්තුමා භාණ්ඩාගාරිකතුමා ඇතුළු සියලුම නිලධාරී මඩුල්ලෙන් ඒකම මම හිතනවා කාර්යක සභාව හා සමාජික මහත්ම මාත්මීන් සියලු දෙනාගෙන්ම අවසරයි ඔබ සියලු දෙනාටම මගේ හදවතින්ම නැගෙන උණුසුම් සුබ පැතුම් ඔබ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේ. සොඳුරු මොහොතේ වේදිකාව ලහිනයේ සූදානම් මෙන්න කාර්ය මණ්ඩලයේ සූදානම් කරේ තරඟ ඉසව්ව ප්‍රලාපිතේ සූදානම් වෙනවා. පාරවල් ප්‍රතිපදාවල තියෙනවා 15. ඔයාලට පුළුවන් විනාඩි 20ක 30ක පුංචි කාලයක් තමයි සම්දත්තිලේක මහතා ඒ වගේම කාන්තා පොලිස්වරයන් සුනේත් රාම්මියට ඊ.එම්. අජන්තා කුමාරි ඔබතුමියට ඒ වගේම තරුණ සේවා නිලධාරී මහත්මාට මේ අධීක්ෂණය යටතේ බිත්තර ඇල්ලීමේ පැය 24ක් දවසක් වුණා.
लड़ी को कौन सा कभी मैच किया ලං වෙන්න බෑ. තරඟකරුවෝ ලං වුණොත් ඒ ලං වෙච්ච තරඟකරුවා තරඟකාරිය ඒ මොහොතේම තරඟයෙන් ඉවත් වෙනවා.